හැමදාම කම්බලට අත තියාගෙන වීඩියෝ බැලුවා කියලා නම් ඉතින් ඔයාගේ වාහනේ ෂයින් වෙන්නේ නැහැ. ෂයින් වෙන්න නම් ඔයාගේ වාහනේ අපි ගාවට අරගෙන මෙන්න වෙනවා. ඉතින් මේක ආපු කස්ටමර්ටත් හැමදාම වීඩියෝ බලලා ඇති වෙලා කියලා තමයි අපි ගාවට වෙහිකල් එක මේ විදියට අරගෙන ආවේ. හෙඩ්ලයිට් කහ වෙලා තිබ්බේ ගොඩක්. වාහනේ ගොඩක් තැන්වල ස්ක්‍රැච් මාක් තිබ්බා. කස්ටමර් කිව්වා ඉතින් කොච්චර වෙලාවක් ගියත් කවන්නේ ස්ක්‍රැච් මාක් ටික යවලා එයාගේ වාහනේ බ්‍රෑන්ඩ් නිව් අවුට්ලුක් එකක් අරන් දෙන්න කියලා. රක්වානින් ඉඳලා තමයි මේ කස්ටමර් අපි වහගෙන ඇවිල්ලා තියෙන්නේ. ගමක් ඇතුලේ තමයි මේ පුංචි ගෑරේජ් එක වලට මේ වැඩි අපි ලස්සනට කරලා දෙන්නේ. ඉතින් ගොඩක් අය කියනවා දුරයි කියලා. දුර වලට අමතක වෙන්නේ ඔයාගේ වාහනේට බ්‍රෑන්ඩ් නිව් අවුට්ලුක් එකක් අරගත්තට පස්සේ තමයි. මෙයාවට ලොකේෂන් වලට නම් අපි ගිහිල්ලා වුණත් කරලා දෙනවා පොඩි විසිටින් charge එකක් ඇඩ් කරලා. ඉතින් අපිට ගොඩක් දුරට එන්න බෑ. අපිට රෑ වෙනවනේ. අපිට රෑ වෙන හින්දා ඔයාලා උදේම වාගේ වෙහිකල් එක අරන් ආවොත් මේක වැඩි හොඳ ක්වොලිටි එකකින් පැය කීපයක් ඇතුළත කරගෙන යන්න පුළුවන් ඔයාලට. මේ පුංචි ගමට ඇවිල්ලා ඉවසීමෙන් බලා හිටියට මෙන්න කස්ටමර්ට දුන්න අවුට්ලුක් එක. මේ වැඩේට අපිට සාමාන්‍යයෙන් පැය 4ක් අතර කාලයක් තමයි ගියේ සම්පූර්ණ ස්ක්‍රැච් මාක් රිමූව් කරලා පේන්ට් එකට මිරර් ක්වොලිටි ෂයින් එකක් අරන් දුන්නා. ඉතින් ඔයාගේ වෙහිකල් එකේ ස්ක්‍රැච් මාක් තියෙනවා නම් පොඩි සීරින් පාරවල් තියෙනවා නම් ඒවා සේරම කට් ඇන්ඩ් පොලිෂ් එකෙන් රිමූව් කරන්න පුළුවන්. පේන්ට් එක හොඳට තියෙනවා නම් වාහනේ නම්බර් එක අදාළ වෙන්නේ නැහැ. මේ වගේ මිරර් ක්වොලිටි ෂයින් එකක් වාහනේට ගන්න පුළුවන්. ඉතින් ස්ක්‍රැච් මාක් යවන ගුවට පස්සේ මුම්මට තාප්පෝල අතුල්ලපුවත් ෆොටෝ ගහලා දානවා. ඒවට වතුර එහෙම පෙරෙවොත් පොඩි උන්ට කඩදාසි බෝට්ටුත් දැම්ම හැකි ඒ තරම් ඇතුළට හැරිලා. ඉතින් කට් ඇන්ඩ් පොලිෂ් එකෙන් එච්චර දේවල් වහන්න පුළුවන් නම් මොනා කරන්න බෑද ළමයි?